බලන්න පළවෙනි ප්‍රශ්නේ. මලල ක්‍රීඩකයෝ දෙදෙනෙක් V1 සහ V2 නියත වේගයකින් හරිය 50 මීටර වෘත්තාකාර ධාවන පථයක කිලෝමීටර් 10ක තරඟයක් ධාවනයේ යෙදෙති. V1 වේගයක් සහිත මලල ක්‍රීඩකයා රවුන්ඩ් 10ක් සම්පූර්ණ කරන විට අනෙක් මලල ක්‍රීඩකයා රවුන්ඩ් 9ක් සම්පූර්ණ කරන බව පෙනුනි. V1 සහ V2 අනුපාතය වන්නේ කුමක්ද? එතකොට අපිට මේක ඕනනම් සරලව හදන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ. දැන් ගානේ කියන්නේ මෙන්න මෙහෙමයි. ගානේ කියනවා අරේ මීටර 50ක් වෙන. ඒ කියන්නේ අරේ මීටර රේඩියස් එක මීටර 50ක් වෙන වෘත්තාකාර මාර්ගයක ධාවන තරංගයක යෙදෙනවලු. බලන්න මෙයාගේ අරය අපිට ලකුණු කරලා පෙන්නන්න පුළුවන් 50 මීටර කියලා. එතකොට මෙයා හරියට මෙතනින් පටන් අරන් මෙයා සම්පූර්ණ වටේ සම්පූර්ණ කරන ගමන් කිලෝමීටර් 10ක දුරක ප්‍රමාණයක් තමයි මේ රේස් එකේ ගමන් කරන්නේ. රේස් එක සම්පූර්ණ කිලෝමීටර් 10ක් දුවනවලු. ගානේ කියනවා පළවෙනි ක්‍රීඩකයා V1 වේගෙන් රවුන්ඩ් 10ක් සම්පූර්ණ කරන වෙලාවට හරිද? ඒ කියන්නේ පළවෙනි ක්‍රීඩකයා අපි ගත්තොත් 1 කියලා. එයා V1 ප්‍රවේගයෙන් වට 10ක් සම්පූර්ණ කරනවලු. දෙවෙනි ක්‍රීඩකයා ගත්තට පස්සේ ඒ වෙලාවෙම ඇතුලේ V2 වේගයෙන් වට 9ක් සම්පූර්ණ කරනවලු. දැන් බලන්න එතකොට මේ දෙන්නම දැන් එකම වෙලාවෙනේ රේස් එක පටන් ගන්නෙ. එතකොට අරයා වට 10ක් සම්පූර්ණ කරන වෙලාවේ අනිත් එක්කෙනා වට 9ක් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ දෙන්නගෙම අනිවාර්යයෙන්ම චලනය වෙන කාලය මොකද වෙන්නේ ටයිම් එක? සමාන වෙන්න ඕනේ. දැන් මේක රේස් එකක් නෙමෙයි දුවන්නේ. එතකොට පටන් ගන්න එකම වෙලාවේ මෙයා වට 10ක් යන වෙලාවේ මෙයා වට 9ක් යනවා. නිකන් කියන්න බලන්න කාවුද මේක වැඩි වේගෙන් දුවන්නේ? මෙයානේ දුවන්නේ. අයියා එකම කාලයක් ඇතුලේ වැඩි වට ගණනක් දුවලා තියෙනවා කියලා කියන්නේ වැඩි දුරක් දුවලා තියෙනවා කියන එකනේ. හරි එහෙනම් අපිට මෙන්න මේ සමීකරණයට යන්න පුළුවන්. මේකට කෝණික ප්‍රවේගය ගොඩක් සංකීර්ණ කරගන්න එපා. කෝණික චලිතය S සමාන ut සමීකරණයට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙතන අදහස් කරන්නේ දුර සමානයි වේගය ගුණ කිරීම කාලය කියන එක. නැතු විස්ථාපනය නෙමෙයි. හරිද? ඩිස්ප්ලේස්මන්ට් එක නෙමෙයි. distance equals speed into time කියන එක. මේක දෙන්නට දෙපාරක් දාලා බෙදන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ බලන්න. පළවෙනි ක්‍රීඩකයට අපි මේක ආදේශ කරොත් එහෙම එයා 25R වගේ ඒවා වට 10ක් දුවලා තියෙනවා. 25R එකක් කියලා කියන්නේ එක වටයක් සම්පූර්ණ කරද්දී ගමන් කරන කාලය. ඒක 10න් ගුණ කරාට පස්සේ මුළු දුර ප්‍රමාණය හම්බ වෙනවා. ඒතර ඒක සමාන වෙන්න ඕනේ. එයා ගමන් කරන්නේ v1 වේගෙන් කාලය අපි හිතමු t කියලා. ඒතර මේක පළවෙනි සමීකරණය වෙන්න ඕනේ. බලන්න එක පැහැදිලිද කියලා. ඊළඟට අපි දෙවෙනි එක්කෙනාට ගිහිල්ලා බැලුවොත් දෙවෙනි එක්කෙනාගේ වෙන්නේ එයා 25R ගුණ කිරීම වට 9යි. ඒකට අවිල්ලා තියෙන්න ඕනේ v2 ගුණ කිරීම t කියන එක. ඕක දෙවෙනි එක වෙලා තියෙන්න ඕනේ. දැන් පැහැදිලිද බලන්න එකම කාල සීමාවක් තුලින් තමයි මේ දෙන්නම ගමන් කිරීම කරන්නේ. එහෙනම් දැන් පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණයෙන් බෙදන්න. බෙදන්න බලන්න එතකොට. දැන් පළවෙනි සමීකරණ අපි දෙවෙනි සමීකරණයෙන් බෙදුවොත් මේ 25ට මේ 25 කැපලා යනවා. මෙතෙන්ට වෙලා තියෙන්නේ 10 බෙදීම 9යි. ඔක සමානයි v1 බෙදීම v2 කියලා තමයි එන්න ඕනේ. මොකද මේ කාලෙට මේ කාලයක් කැපලා යන නිසා. එහෙනම් උත්තරේ පැහැදිලි. පළවෙනි එකට උත්තරේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ පළවෙනි එක. හරිද? වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණයෙන් දුර සමානයි වේගය ගුණ කිරීම කාලය කියන සමීකරණය තමයි අපි ගියේ. දැන් ඒක හොඳට පැහැදිලි ඇති. හරි. බලන්න හරි ලේසියෙන් ටක් ගාලා තර්ක කරලා ගාන හදන්න පුළුවන්. ඊට අපි ඒක ඉවරුණාට පස්සේ ඒ වෙලාව ඇතුළෙන් පස්සේ ප්‍රශ්නාංක දෙක හදමු. කියවන්න හොඳට පැහැදිලිව ප්‍රශ්නාංක දෙක. හරි. හොඳට පැහැදිලි ප්‍රශ්නාංක දෙක කියවන්න. එතකොට මාත් එක්ක ගණන් හදන්න. හරිද? මේක ට්‍රේනින් එකක්. හරිද? මේක සම්පූර්ණයෙන් පාඩමෙන් පිළිවෙලට ට්‍රේන් කරගෙන යනවා. එතකොට මේ කොටසටම අදාළ වෙච්ච ඇඩ්වාන්ස් ක්වෙස්චන්ස් ටික සංකීර්ණ ප්‍රශ්න අපි හදන්නේ සම්පූර්ණයෙන්ම සම්දුරය 4ට. බලන්න මේකේ කියනවා මෙන්න මෙහෙම. අධිවේගී මාර්ගයක තිරස්වංගුවක වක්‍රතාවය සිම්පල් R වන ස්ථානයකදී වාහනයකට යා හැකි උපරිම ආරක්ෂාකාරී වේගය v වේ. ඒ උපරිම ආරක්ෂාකාරී වේගය α v වීමට නම් වංගුවට තිබිය යුතු වක්‍රධාරය වන්නේ කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ.
එහෙනම් තිරස්ෘත චලිතය ගානන්නේ තියෙන්නේ. circular motion in the horizontal plane. එතකොට අපි දැන් මේ විදිහට වංගුවේ වක්‍රතාවය ලකුණු කරගත්තොත් මේ තියෙන්නේ වාහනය. හරිද? එතකොට ළමයි දැන් මෙයා මේ විදිහට ගමන් කිරීම කරද්දී මෙයා ගමන් කරන වේගය අපිට පළවෙනි පාර කියලා දෙනවනේ v කියලා. එතකොට වංගුවේ වක්‍රතාවය අපි ලකුණු කරගමු සිම්පල් r කියලා. මේක තමයි වංගුවේ කේන්ද්‍රය වෙන්න ඕනේ. දැන් මෙයා වංගුවේ මෙහෙම ගමන් කිරීම කරද්දී අනිවාර්යයෙන්ම මේ වාහනේ කේන්ද්‍ර අපසාරී බලය නිසා centrifugal force එක නිසා ලෙස්සලා ගමන් කරන්න හදන්නේ කොයි පැත්තටද? දකුණු අත පැත්තටනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දැන් මෙයා වංගුවේ නිවතරනේ හැමතිස්සෙම වෘත්තාකාර මාර්ගයේ ගමන් කරද්දී ලෙස්සන්න හදන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ දෙසට තමයි මෙයාගේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි ඕකට කියන්නේ ඇත්තටම පැති ඝර්ෂණය කියලා. හරිද? දැන් ඊට අමතරව මේකේ බර තියෙනවා. ඊට අමතරව අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. අපිට මේ දෙක ලකුණු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍යම නෑ. අපි ඒක අයින් කරලා උනත් ගාන හදන්න පුළුවන්. හරි. දැන් එhmenan කරන්න ඕනේ හොඳම දේ තමයි අපි කේන්ද්‍ර දෙසට සමානයෙන් මේ දාන එක තමයි කරන්න තියෙන්නේ. දැන් මොකද තිරස්ෘත චරිතය ගණන් හදන වෙලාවට circular motion in the horizontal plane පියවර දෙකයි කරන්න තියෙන්නේ. පියවර දෙකෙන් ඕනම ගානක් හදලා ඉවර කරන්න පුළුවන්. එකක් තමයි කේන්ද්‍ර දෙසට සමානයෙන් මේ දානවා. හරිද? දෙවෙනි එක තමයි සිරස් සමතුලිතතාවය. දැන් මේකේ සිරස් සමතුලිතතාවයක් ගන්න ඕනේ නැහැ. මේකේ කියන්නේ ගානේ අවස්ථා දෙකක් ගැනනේ කියන්නේ. එකපාරක් v වේගෙන් යද්දී යාගේ වක්‍රතාවය සිම්පල් r වෙනවලු. ඇල්ෆා v කියන වේගයෙන් ගමන් කරද්දී ආරක්ෂාකාරීව ගමන් කරන්න කොච්චර වේගයකින් පදවන්න ඕනේද කියලා තමයි අපෙන් අහන්නේ. කොච්චර වක්‍රතාවයක් තියෙන්න ඕනේද කියලා. එහෙනම් අපි පළවෙනි අවස්ථාවට දාමු කේන්ද්‍ර දෙසට සමානයි මේ පැත්තට. එතකොට කේන්ද්‍ර දෙසට සමානයි මේ දැම්මොත් පැති ඝර්ෂණ බලය කැපිටල් F වෙනවා. කේන්ද්‍රයේ දෙසට තියෙන කේන්ද්‍ර අභිසාරී බලය සෙන්ට්‍රිපිටල් ෆෝර්ස් එක වෙන්නේ F කියන එක. සමානයි සිම්පල් m ගුණ කිරීම v වර්ගය බෙදීම සිම්පල් r වෙන්න ඕනේ. මේක ගන්න පළවෙනි සමීකරණය කියලා. හරි. ඔය තියෙන්නේ පළවෙනි අවස්ථාවට අදාළව. හරි. දැන් අපි දෙවෙනි අවස්ථාවට යමු බලන්න. දැන් දෙවෙනි අවස්ථාවට ගියාම වේගය වැඩි කරා කියලා කවදාකවත් මේ පැති ඝර්ෂණ බලයේ වටිනාකම වෙනස් වෙනවද? නෑනේ. දෙවෙනි අවස්ථාවේදීත් අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලය Fම තමයි. ඒකට හේතුව මෙන්න මේ දේ හොඳට අඳුරගන්න. ඝර්ෂණ බලය අපිට ඕනනම් ප්‍රසාරණය කරලා ලියා ගන්න පුළුවන් μr කියලා. r කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට මේකේ සිරස් සමතුලිතතාවය බැලුවාම vertical equilibrium එක බැලුවාම අභිලම්බ ප්‍රතික්‍රියාව mg ට සමානයිනේ. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් μmg සමානයි capital F කියලා. ඒ නිසා වේගය වැඩි වුණත් වේගය අඩු වුණත් මෙන්න මේ පැති ඝර්ෂණ බලයට ලබාගත හැකි උපරිම ඝර්ෂණ බලය කියන්නේ උතන තියෙන සීමාකාරී ඝර්ෂණ බලය. limiting friction force එක. limiting friction එක. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින්නේ ඝර්ෂණ සංගුණකයේ අභිලම්බ ප්‍රතික්‍රියාව මත. يعني ස්ථිතික ඝර්ෂණ සංගුණකයයි coefficient of static friction එකයි normal reaction එකයි මත. හරිද? එතකොට ඒ නිසා මේකේ වාහනේ වේගය අඩු වැඩි වුණා කියලා ඝර්ෂණ බලය වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි පාරත් ඇල්ෆා v කියන වේගයෙන් ගමන් කරද්දී මෙයාගේ තියෙන ඝර්ෂණ බලය ඒකම තමයි. එහෙනම් අපි දෙවෙනි අවස්ථාවට දාමු බලන්න දැන් මේක. මේ තියෙන අපි පළවෙනි අවස්ථාවට පාවිච්චි කරපු ඉක්වේෂන් එක සමීකරණය. දැන් දෙවෙනි අවස්ථාවට දැම්මොත් ඒත් කේන්ද්‍රය දෙසටමයි අපි දාන්නේ. ඝර්ෂණ බලය වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපි අඳුරගත්තා. සමානයි සිම්පල් m ප්‍රවේගයට දානවා ඇල්ෆා v ගේ පූර්ණ වර්ගයක් කියලා. මෙතෙන්ට දාන්න ඕනේ r2 කියලා. මේක දෙවෙනි සමීකරණය වෙන්න ඕනේ. බලන්න මේ වැඩේ පැහැදිලිද කියලා. හරි. දැන් එමුනම් ඔයාලට පුළුවන් මේ සමීකරණ දෙක සමාන කරලා ගන්න හදන්න. හරිද? සමීකරණ දෙක සමාන කරන්න එහෙම නැත්නම් සමීකරණ දෙක බෙදන්න. අපි සමීකරණ දෙක සමාන කරලා හදමු ගන්න. එතකොට පුළුවන් පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය සමාන කරන්න. බලන්න එතකොට mv වර්ගය බෙදීම සිම්පල් r සමානයි සිම්පල් m ඇල්ෆා වර්ගය v වර්ගයේ බෙදීම r දෙකක් කියලා තමයි එන්නේ. සමීකරණ දෙකේ වම් පැති සමාන නිසා දකුණු අත පැති දෙක සමාන කරන්න. හරිද ඒක? එතකොට බලන්න හොඳට පැහැදිලි ඇති මේ සිම්පල් m ට මේ සිම්පල් m කැපිලා යනවා. මේ v වර්ගයට මේ v වර්ගය කැපිලා යනවා. එතකොට එනවා මෙතනින් r එක යට සිම්පල් r සමානයි ඇල්ෆා වර්ගයේ බෙදීම r2 කියලා නෙන්න ඕනේ. හරිද? එතකොට r2 කියන එක්කෙනා සමාන වෙනවා r ඇල්ෆා වර්ගය කියන කෙනාට. හරි. එතකොට මේ වගේ උත්තරයක් තියෙනවා බලන්න හරියටම දෙවෙනි උත්තරේ තියෙන්නේ එහෙමයි. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරය. දැන් ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි නේද? හරිද? මොකද ඝර්ෂණ බලයේ වාහනේ වේගය වෙනස් වුණා කියලා ඝර්ෂණ බල වෙනසක් වෙන්න බෑ. හරි. අපි ඊට පස්සේ හදමු ප්‍රශ්න අංක 3.
ඒකේ අපිට පේන විදිහට සිරස් වෘත්ත චලිතයේ ගාණක් තියෙන්නේ. ඉස්සෙල්ලාම හොඳට ගාන කියවන්න මේ දීලා තියෙන වෙලාව ඇතුලේ. කියවලා මාත් එක්ක ගාන හදන්න මම ගානත් පැහැදිලි කරන ගමන් තමයි කියලා දෙන්නේ. හරිද? right. දැන් අපි බලමු ප්‍රශ්නාංක 3. ටාසන් සිම්පල් m සමාන 85 කිලෝග්‍රෑම් ගඟක් කරා එගොඩ වීමට 10 මීටර දිග මිදිවැලක් උපයෝගී කර ගනී. දැන් බලන්න ටාසන්වත් ඇඳලා තියෙනවා. හරි. ඊළඟට ඔහුගේ චලිතයේ පහළම පිහිටුමේදී ඔහුගේ වේගය 88 ms/එකකි. මිදිවැලේ උපරිමාදතිය 10 නිව්ටන් බව ඔහු නොදනී. පහත ප්‍රකාශනයෙන් කුමක් සත්‍ය වේද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එහෙනම් ළමයි මම මෙන්න මේ කියන දේ හොඳට අහගන්නකො. දැන් ඇත්තටම ගත්තොත් දැන් මේක ටාසන් මෙතන එල්ලීලා ඉඳලා ගඟ තරණය කරන්න මෙහෙම පැද්දීගෙන මේ පැත්තට එනවනේ. එතකොට ඉස්සෙල්ලා අඳුරගන්න මේක මොන වෘත්ත චලිතයේ ගානක්ද? ඒ කියන්නේ තිරස් වෘත්ත චලිතයේ ගානක්ද සිරස් වෘත්ත චලිතයේ ගානක්ද කියලා අපි ඉස්සෙල්ලා අඳුරගන්න ඕනේ. හරිද? එතකොට මේක circular motion in the vertical plane. ඒ කියන්නේ සිරස් වෘත්ත චලිතයේ ගානක්. සිරස් වෘත්ත චලිතයේ ගණන් වලටත් ගාන හදන්න තියෙන්නේ පියවර දෙකයි. ස්ටෙප්ස් දෙකයි. හරිද? මේ දෙක කරා නම් අනිවාර්යයෙන්ම ගාන හදලා ඉවර කරන්න පුළුවන්. එකක් තමයි කේන්ද්‍රයේ දෙසට F සමාන m ඇප්ලයි කරනවා. කේන්ද්‍රයේ දෙසට F සමාන m පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි ශක්ති සංසිද්ධිය පාවිච්චි කරනවා ස්පර්ශීය ප්‍රවේගය හොයාගන්න. දැන් ඇත්තට මේ ගානේ අපිට එහෙම අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව පහළම ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය දීලා තියෙනවා 8 ms එකක් කියලා. ඊට පස්සේ මෙන්න මේ තියරිය ඔලුවට ගන්නකො. සිරස් විදුල චලිතයේ ගමන් කරන වස්තුවකට තන්තුවක් ආධාරයෙන්, ඒ කියන්නේ ස්ට්‍රින්ග් එකක් පාවිච්චි කරලා ගමන් කරන වස්තුවකට ගන්න පුළුවන් උපරිමාතතිය කොහෙද තියෙන්නේ? පතේ පහළම ලක්ෂයේදී. දැන් මම මේ බදාතර රිවිෂන් එකේදී සම්පූර්ණයෙන් මම ඕක කිව්වා. ওই කොටස් ටික හොඳට ඉගෙනුවා. ඒ හින්දා ඒක ආයෙ මතක් වෙන්න තමයි මේ එන්නේ. හරිද? පතේක පහළම ලක්ෂයේදී තමයි circular motion vertical plane එක ගැන එක maximum tension එක තියෙන්නේ. දැන් මේකේ ගාන කියලා තියෙනවා මේ වැලට ගන්න පුළුවන් උපරිමාතතිය 1000 නිව්ටන්ලු. එහෙනම් පහළම ලක්ෂයේදී කැඩෙනවද නැද්ද කියන කතාව අපිට බලන්න පුළුවන්. හරිද? අපි මෙහෙම කරමු. එහෙනම් පහළම ලක්ෂයේදී තන්තුවේ පිහිටීම අපි අඳගත්තොත් මෙන්න මෙතනින් මෙයාගේ ස්කන්ධය අපිට ලකුණු කරලා පෙන්නන්න පුළුවන් බර 850 නිව්ටන් කියලා. මොකද 85 කිලෝග්‍රෑම්නේ. දැන් මේ වෙලාවට තන්තිය ආතතිය T කියලා ගත්තොත් මේකට ගමන් කරන ප්‍රවේගයේ වටිනාකම දීලා තියෙනවා 8 ms එකක් කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතනින් විභව ශූන්‍ය මට්ටම 0th potential level එක ලකුණු කරලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. එතකොට මේ විභව ශූන්‍ය මට්ටම PE සමාන වෙලා තියෙනවා බිඳුවට. එහෙනම් අපි බලමු මෙන්න මෙතනදී දානවා කේන්ද්‍රයේ දෙසට F සමානයි m. හරිද? ඒ කියන්නේ අපි අර සිරස් වෘත්ත චරිතය ගණන් හදන්න කරන පළවෙනි පියවර තමයි දැන් මේ කරන්නේ. සිරස් වෘත්ත චරිතය F සමානයි මේ දානවා කේන්ද්‍රයේ දෙසට. එතකොට මේ පැත්තට තියෙන T කියන බලය. ඊට විරුද්ධ පැත්තට තියෙන 850. එතකොට ඕක සමානයි 85 ගුණ කිරීම කේන්ද්‍ර අභිසාරී ත්වරණය লীලා පෙන්වන්න පුළුවන්. කේන්ද්‍ර අභිසාරී ත්වරණය කියන්නේ centripetal acceleration එක v වර්ගයේ බෙදීම simple r කියලා. ආයෙ මතක් කරන්නම් කේන්ද්‍ර අභිසාරී ත්වරණය ලියන්න පුළුවන් ක්‍රම මොනවද කියලා? කේන්ද්‍ර අභිසාරී ත්වරණය ලියන්න පුළුවන් ක්‍රම තුනයි. එකක් v වර්ගයේ බෙදීම r, අනිත් එක තමයි r ඔමේගා වර්ගය, අනිත් එක v ඔමේගා. සාමාන්‍ය අපි ගොඩක් කලාවට v ඔමේගා පාවිච්චි කරන්නේ නැහැ. මේ දෙන්නව තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ තන්තුවේ එහෙම නැත්නම් මේ වැලේ ආතතිය දිගනේ අනිවාර්යයෙන් මේක හරය වෙන්න ඕනේ. ඒක අපිට කියලා දෙනවා 10 මීටර කියලා. හරි. එතකොට පහළම ලක්ෂ්‍යයට තමයි මම කේන්ද්‍ර දෙසට F සමාන m දැම්මේ. එතකොට පහළම ලක්ෂ්‍යයට කේන්ද්‍ර දෙසට F සමාන m දාද්දී දාන පැත්තටම තියෙන ආතතිය ප්ලස් ධන
ඊට විරුද්ධ පැත්තට තියෙන බලය ඍණ කියලා අපි මෙහෙම ලකුණු කරගන්නත් ඕනේ. හරි දැන් අපි ආදේශ කරමු. එහෙනම් දැන් අපිට මෙතනින් එනවා t ඍණ 850 සමාන වෙන්න ඕනේ 85 ගුණ කිරීම v. v කියලා කියන ළමයි 8යි. එහෙනම් 8 වර්ගයක් කියලා මෙතෙන්ට එන්න ඕනේ. r කියලා කියන්නේ මීටර 10යි. දැන් බලන්න මේක සුළු කරන්න බලන්න මේකේ ආතතිය කීයක් දෙන්නේ කියලා. මේ 850 අනිත් පැත්තට ආවට පස්සේ ධන 850ක් වෙනවා. ධන 85 ගුණ කිරීම 8 වරකට 64යි 64 බෙදීම 10ක් කියලා තමයි එන්න ඕනේ. දැන් අපි මේක සුළු කරමු. හරිද? එතකොට ළමයි මේකේ ආතතිය ගත්තොත් මේ වෙලාවට කැපිටල් T කෙනෙක් කෙනාගේ ටෙන්ෂන් එක ඒ කියන්නේ මේ ආතතිය එනවා 1394 නිව්ටන් කියලා. ඒ කියන්නේ මේ 15ම ලක්ෂයේදී ප්‍රවේගය 8යි ms එකක් වෙද්දී මේ මිදිවැලට ගන්න ගත යුතු ආතතිය. ඒ කියන්නේ මේ ප්‍රවේගයෙන් මෙහෙම යන්න නම් ගත යුතු ආතතිය 1394 නිව්ටන්වත් වෙන්න ඕනේ. 1394 නිව්ටන් වෙනවා මේ වෙලාවට. තේරුණාද ඒක? ඒතර ඔය ආතතිය තමයි තියෙන්නේ. දැන් බලන්න අපි දැන් අපිට ගානේ කියනවා මිදිවැලට ගන්න පුළුවන් උපරිම ආතතිය 1000 නිව්ටන් කියලා. හරි 1000 නිව්ටන් තමයි මැක්සිමම් ටෙන්ෂන් එක තියෙන්නේ. එහෙනම් බලන්න එක මිදිවැලේ ආතතිය 1000ට වඩා අඩුය. මිදිවැලේ ආතතිය 10 නිව්ටන් සමාන වේ. ඔහුට ගඟෙන් එගොඩ වීමට හැකි වේ. මිදිවැලේ ආතතිය 1394ක් වේ. ඉහත කිසිවක් සත්‍ය නොවේ කියලා දීලා තියෙනවා. ඇත්තටම මෙයාගේ මේ 8 ms එකක ප්‍රවේගයකින් මෙන්න මේ 1394 නිව්ටන් ආතතියක් එනකන් මේක රැඳිලා තියෙයිද? නෑ මේක කැඩෙනවා. එහෙනම් අපිට වඩාත්ම හොඳ උත්තරේ දැන් ඇත්තටම 15 ලක්ෂයේදීනේ අපි මේ ආතතිය හෙව්වේ. ඒ කියන්නේ 1000යි කියන ආතතිය මේ අතරමැද තැනක තමයි හම්බෙන්නේ කොහේ හරි. තේරෙනවද? මෙතෙන්ට වඩා මේ වගේ තැන්වල ආතතිය ඊට වඩා උඩ ලක්ෂවල ආතතිය අඩුයි. එහෙනම් 1000 එන්නේ මීට වඩා උඩ තැනකදී. එහෙනම් උඩ තැනක් වෙද්දි මේක කැඩිලා යනවා අනිවාර්යෙන්ම. එහෙනම් අපිට ලියන්න වෙන්නේ ඉහත කිසිවක් නොවේ කියන උත්තරේ තමයි සාධාරණ. දැන් තන්තු ආතතිය 1394 කියන උත්තරේ තිබ්බට ඒක ගන්න පුළුවන් ආතතියක් නෙමෙයිනේ. ඒ නිසා මිදිවැලේ ආතතිය 1394 කියන උත්තරේ 4 තෝරන්න බෑ. තේරුණා නේද කිව්වද? මොකද ඒ ආතතිය ගන්න බෑ ඒ වෙලාවට. පැහැදිලිද? ඒ නිසා ඔකේ උත්තරේ ඉහත කිසිවක් නොවේ. ඔකේ මෙහෙම තිබ්බනම් ඔහුට ගඟෙන් එගොඩ වීමට නොහැකි වෙයි කියලා කිව්වනම් තවත් හොඳයි. හැබැයි මේකේ අර මේ ආතතිය ලබා ගන්න තන්තුව රැඳෙන්නේ නැහැ. තන්තුව පවතින්නේ නැහැ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ඔය හතරවෙනි උත්තරේ වගේ ගන්න බෑ. පැහැදිලිද? එතන ගාන හරියට හැදුවත් හරිම නිවැරදි උත්තරේ තෝරන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. අපි දැන් හදමු ප්‍රශ්නාංක 4. කියවන්න හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 4 කියවන්න උතර පැහැදිලිව දැන්. ඒකත් සිරස් වෘත්ත චලිතයේ ගානක් තියෙන්නේ. හරි. බලන්න ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. ABCDE යනු සිරස් තලයක ඇති වෘත්තාකාර පතයකි. BCDE කොටස හරය ආරවන කවාකාර හැඩයෙන් යුක්තය. ගෝලයක් ඒලක්ෂින් මුදා හරින අතර පෙල්ලිමකින් හෝ ඝර්ෂණයකින් තොරව ලිස්සා යයි.
පතේ සීලක්ෂයේදී ගෝලයේ වේගය වර්ගමූල 5 නම් ඒ ලක්ෂයට පොළවේ සිට ඇති උස කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එහෙනම් මේ බලන්නකෝ. දැන් මෙතනින් නිදහස් කරන වස්තුවක් ගත්තොත් මෙයා නිශ්චලතාවය නිදහස් කරනවා කියලානේ කියලා තියෙන්නේ. එතකොට ළමයි නිශ්චලතාවය නිදහස් කරනවා කියලා කියන්නේ දැන් මෙයාගේ ආරම්භක ප්‍රවේගයේ වටිනාකම කීයක්ද වෙන්නේ? 0යි. u සමානයි 0ක් වෙනවා. එතකොට මෙයා මේ මාර්ග දිගේ දිගටම මෙහෙම ඇවිල්ලා මෙයා මෙතෙන්ට ආවා කියලා හිතන්නකෝ. මෙතෙන්ට ආවට පස්සේ මෙයාගේ බලන්න ප්‍රවේගයේ වටිනාකමක් අපිට දීලා තියෙනවා. හරිද? තිරස්ව. හරියටම මෙතන මේ යද්දි තිරස්ව ලක්ෂයක් නෙමෙයි තියෙන්නේ. එතකොට එයාගේ ප්‍රවේගයේ වටිනාකම දීලා තියෙනවා v සමානයි වර්ගමූල 5gr කියලා. ඔතන 5gr කියලා කියන්නේ ඔතන r ඇසුරෙන් තමයි අපි ඔක ලබා ගන්න ඕනේ. කමක් නැහැ r කියලා ගමු. එතකොට මේ වෘත්තාකාර මාර්ගය හරියට කැපිටල් R ම වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට දැන් අපි මෙතෙන්ට ගාන හදද්දී අනිවාර්යයෙන් මේක සිරස් උච්ච චරිතයේ ගානක්නේ. සිරස් උච්ච චරිතයේ ගණන් හදන වෙලාවට අනිවාර්යයෙන්ම විභෝෂුන්‍ය මට්ටමක් ලකුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ විභෝෂුන්‍ය මට්ටමක් කියලා කියන්නේ zero potential level එකක්. හරිද? විභෝෂුන්‍ය මට්ටමක් ලකුණු වෙන්න ඕනේ. දැන් අපි මේකට අදාළ බල රූප සටහන් නිර්මාණය කරගත්තොත් බලන්න මේ වක්‍ර මාර්ගයෙන් වස්තුර හදන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ මේ පැත්තට. කේන්ද්‍රයේ දෙසට. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව මට ලකුණු කරලා පෙන්නන්න පුළුවන් S කියලා. ඊළඟට මේ වස්තුවට සිරස්ව පහළ තියෙන බර ලකුණු කරන්න පුළුවන් mg කියලා. හරිද? ඒක පැහැදිලිද? දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ඕකට ගේන්න. ඉස්සෙල්ලාම මේ තැනට තියෙන ශක්ති සංසිතිය පාවිච්චි කරලා මුලින්ම මේ සිම්බල් h සහ ප්‍රවේගය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? අපි ඒක ඉස්සෙල්ලා හදලිමු. එහෙනම් ශක්ති සංසිතිය දැම්මොත් හරිද බලන්න law of conservation of energy A ලක්ෂයේ තියෙන මුළු ශක්තිය සමාන වෙලා තියෙන්න ඕනේ C ලක්ෂයේ තියෙන මුළු ශක්තියට. මේ කියන්නේ total energy කියලා ලියන්නේ. ඒතර විභෝෂණය මට්ටමේ ඉඳලා උස තමයි මම simple h කියලා ගත්තේ. දැන් බලන්න එහෙනම් මෙයාට නිදහස් කරද්දී යාට තියෙන එතන විභව ශක්තියක් විතරයි. අපිට ඒක ලකුණු කරලා පෙන්නන්න පුළුවන් mgh කියලා. එතනදී යාට චාලක ශක්තියක් නැහැ. ඇයි ඒක නිශ්චලතාවයෙන් අතහරිනවා කියලා දීලා තියෙන ගානේදී. එතකොට නිශ්චලතාවයෙන් අතහරිනවා නම් යාගේ අනිවාර්යෙන් ප්‍රවේගයේ වටිනාකම කීයක් වෙනවද? බිඳුවක් වෙන්නනේ ඕනේ. එහෙනම් චාලක ශක්තියක් නැහැ. kinetic energy එකක් නැහැ. එතකොට මෙතන potential energy එකකුත් තියෙනවා. kinetic energy එකක් නැහැ. ඕක equal වෙන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ එතන වස්තුවට චාලක ශක්තියකුත් තියෙනවා. එතන වස්තුවට විභව ශක්තියකුත් තියෙනවා. ඒකට හේතුව විභව ශූන්‍ය මට්ටමේ ඉඳලා zero potential level එකේ ඉඳලා capital R දුරකින් තමයි මෙයා ඉන්නේ. R උසකින් ඉන්නේ. පැහැදිලිද ඒක? හරි. දැන් අපි බලමු මේක හදලා දැන් මේකට දීලා තියෙනවානේ. සම්පූර්ණ මුළු සමීකරණය m එකෙන් බෙදන්න පුළුවන්. m එකෙන් බෙදනවා කියලා කියන්නේ මුළු සමීකරණයම m එකක් කැපිලා යනවා කියන එක. ඒතර බලන්න ඊට පස්සේ ආයේ මේකට ඇවිල්ලා තියෙනවා gh කියන එක. ඒක සමාන වෙලා තියෙනවා v වර්ගයට ආදේශ කරන්න පුළුවන් වර්ගමූල 5gr ඒකේ පූර්ණ වර්ගයක් කියලා. ඒක බෙදලා තියෙන්න ඕනේ දෙකෙන්. ධන g කැපිටල් R කියලා තමයි මේක ලියන්නේ. දැන් බලන්න මේක වර්ග කරන්න බලන්න. එතන එනවා gh සමානයි 5gr බෙදීම 2 ධන gr කියලා එන්න ඕනේ. දැන් මුළු සමීකරණයම g වලින් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ g කැපිලා යනවා. දැන් අපි මේක සුළු කරාට පස්සේ මෙතනදී එන්නේ මෙන්න මෙහෙමයි. simple h සමානයි 5r බෙදීම 2 ධන කැපිටල් R. දෙවරක් එක 2යි 2යි 7යි. 2යි 5යි 7යි. එතකොට 5r බෙදීම 2ක් කියලා තමයි එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ කීයද? h සමානයි 3.5r කියලා තමයි එන්නේ. එතකොට මේක ඇත්තටම සිරස් වෘත චරිතයේ ගානක් වුණාට මේකේ ශක්ති සංසිතියෙන් ගාන හදන්න පුළුවන් හරි ලේසියෙන්. හරිද? ඒ නිසා මේකේ උත්තරේ වෙන්නේ 4. දැන් කේන්ද්‍ර දෙසට F සමානයෙන් මේ දාන්නවත් දෙයක් නැහැ. හරිද? law of conservation of energy අපි apply කරා නම් හරි. හරි ශක්ති සංසිතියෙන් ලියන හැම වෙලාවකම මෙන්න මෙහෙම ලියන්න පුරුදු වෙන්න. හරි ලේසි එතකොට මේ. මෙතන තියෙන මොන ශක්තියද? දැන් මෙතන කරේ මේකේ තියෙන ශක්තිය එනර්ජි එක මෙතන තිබ්බ ටෝටල් ශක්තියට එනර්ජි එකට සමාන කරපෙක් කරේ. මෙකැනිකල් එනර්ජි වලට. බලන්න මේ ශක්ති සංසිතිය ලියුව හැටි තේරුණාද කියලා. එතකොට ප්‍රවේගය ආදේශ කරද්දී වර්ගමූල 5යි gr-මයි දාන්න ඕනේ. ඒකේ සම්පූර්ණ වර්ගයක් වෙන නිසා වර්ගමූලය අයින් වෙලා යනවා. අර කේන්ද්‍රයේ දෙසට F සමානයෙන් මේ දාන්නවත් එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ ගානේ.
හරි. එතන අපිට මෙතන සෝරි මෙතන 7ක් එන්න ඕනේ. දෙවරක් එක 2යි 2යි 5යි 7යි. 7යි 6 බෙදීම 2ක් කියලා තමයි එන්න ඕනේ. බලන්න මේ වැඩේ පැහැදිලිද කියලා. හරි. දැන් හැමෝටම මේක පැහැදිලි නේද? හරි. අපි හදමු ප්‍රශ්නාංක 5. භ්‍රමණචලිත සමීකරණ වලින් තමයි යන්න තියෙන්නේ. මම පොඩ්ඩක් මතක් කරන්නම් භ්‍රමණචලිත සමීකරණ 5. එකක් තමයි අපිට ලියන්න පුළුවන් ඔමේගා 2 සමානයි ඔමේගා 1 ප්ලස් ඇල්ෆා t කියන සමීකරණය. අනිත් එක තමයි θ සමානයි ඔමේගා 1 ප්ලස් ඔමේගා 2 බෙදීම 2යි t කියන සමීකරණය. තව එකක් තියෙනවා ඔමේගා සමානයි θ සමාන ඔමේගා 1t ප්ලස් භාගයයි ඇල්ෆා t වර්ගය කියන සමීකරණය. අනිත් එක තමයි ඔමේගා 2 වර්ගය සමානයි ඔමේගා 1 වර්ගය ධන 2යි ඇල්ෆා t කියන සමීකරණය. දැන් ඔමේගා 1 2 දාන්නේ නැතුව ඔමේගා නෝට් එහෙම අපිට ගන්න පුළුවන්. හරිද? එහෙමත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර කට්ටිය දානවා මෙතෙන්ට ඔමේගා නෝට් දාලා මෙතෙන්ට ඔමේගා කියලා දානවා. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට කැමති ෆෝමැට් එකකින් භ්‍රමණචලි සමීකරණ හතර මතක තියාගන්න. දැන් මේකත් එක්ක මැච් වෙන චලි සමීකරණ මතකයි තියෙන රේඛීය චලි සමීකරණ කොහොමද එන්නේ? v සමාන u ධන at. s සමාන u ධන v බෙදීම 2t. s සමාන ut ධන භාගය at වර්ගය. v වර්ගය සමාන u වර්ගය ධන 2as. ඒකම තමයි මේකෙදි සම්පූර්ණයෙන්ම සංසන්දනය වෙන්නේ. හරි දැන් ප්‍රශ්න කියවන්න බලන්න. මොනවද අහලා තියෙන්නේ? උතන w නෙමෙයි එන්න ඕනේ ඔමේගා කියලා තමයි එන්න ඕනේ. ආරම්භක කෝණික ප්‍රවේගය ඔමේගා 1 හා තත්පර 45කට පසු කෝණික ප්‍රවේගය ඔමේගා 2 වේ. ඔමේගා 1 සමානයි 10 රේඩියන් සප්රේට් සහ ඔමේගා 2 සමාන 6 රේඩියන් සප්රේට් වේ. කෝණික ත්වරණය වන්නේ කුමක්ද? ඇත්තනම් පැහැදිලිනේ මේක කෝණික මන්දනයක් වෙන්නේ කියලා. ඔතන ඔමේගා 1 10යි ඔමේගා 2 මේකයි. ඒතර කෝණික ත්වරණයක් නෙමෙයි ඔකේ මන්දනයක් වෙන්නේ. හැබැයි අපි ඔකේ වටිනාකම විතරක් හදමු. මේ බලන්න. ඒතර අපිට මේකට දැන් ආදේශ කරොත් අපිට හොඳම සමීකරණය මොකක්ද? දැන් දීලා තියෙන්නේ කවුද? ඔමේගා 1 දීලා තියෙනවා. ඔමේගා 2 දීලා තියෙනවා. කාලය දීලා තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ ඇල්ෆා. එහෙනම් හොඳම දේ පළවෙනි සමීකරණය පාවිච්චි කරන එක තමයි හොඳ. ඔමේගා 2 සමානයි ඔමේගා 1 ප්ලස් ඇල්ෆා t. හරිද? දැන් ආදේශ කරන්න. ඔමේගා 2 කියලා කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය 6යි. ඔමේගා 1 කියලා කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය 10යි. ඇල්ෆා ගුණ කිරීම 45යි. බලන්න මේ විදිහට පුළුවන්ද කියලා. හරි ආදේශ කිරීමක් කරාද බලන්න. දැන් මෙයා මෙහෙට ගේන්න. එතකොට එනවා 6 ඍණ 10 සමානයි 45යි ඇල්ෆා. දැන් එනවා ඍණ 4 සමානයි 45යි ඇල්ෆා. හරිද? එතකොට ඇල්ෆා කියලා කියන්නේ ඍණ 4 බෙදීම 45ට. මේක තමයි මේකේ වටිනාකම එන්න ඕනේ. බලන්න ආසන්න උත්තරයක් එනවද කියලා මේකේ. 0.08ක් කියලා තමයි ආසන්න වෙන්නේ. එතකොට මේක උත්තර නෑ අපි උත්තරේ නිකන් තියමු 0.08යි රේඩියන්ස් වර්ග තත්පරයට කියලා තමයි මේ වටිනාකම ඇවිල්ලා තියෙන්න ඕනේ. හරිද? ඒ නිසා උත්තරේට ඉරි ගන්න දෙයක් නෑ උත්තරයක් නෑ. හරිද? ඒ නිසා ඔය ගත්ත උත්තරේ විතරක් උත්තරේ තියන්න. ඒතොර රේඛීය චලිත සමීකරණයට ආදේශ කරනවා වගේම තමයි භ්‍රමණ චලිත සමීකරණයට ආදේශ කරද්දිත් හරියටම ඒ ඉලක්කම් දිහා බලලා ආදේශ කරා නම් හරි. වැඩේ පැහැදිලිද ඒක? ඔතනම අපි ප්‍රශ්නාංක 6ක් හදමු බලන්න. ඒතොර හොඳට පේනවා. මේ සමීකරණ දෙක සංසන්දනය කරලා මොකද්ද ආදේශ කරන්න ඕනේ කියන එකක් තේරෙනවා. 6 වෙනි ප්‍රශ්නෙත් කරන්න බලන්න. ප්‍රශ්නාංක 6. ද ඉදිරි සතිවලදී භ්‍රමණ චලිතයේ ඒතකොට අවශ්‍ය දිගූර්ණ ඒ සම්බන්ධව මෙමරි කෝල් ඇඩ්වාන්ස් ට්‍රේනින් අපිට හම්බ වෙනවා. මේ අපි කරන මේකෙම සංකීර්ණ ප්‍රශ්න මේ සඳුතරය 4 අපි හදනවා. හරිද? දැන් ළමයි සම්පූර්ණයෙන්ම අපි මේ කරන්නේ පාඩම කරද්දිත් රිවිෂන් එකේ සම්පූර්ණයෙන්ම පාඩම කරද්දිත් ගණන් හදලා තවත් අමතරවත් තව ගණන් හදවන එක තමයි මේ ඇඩ්වාන්ස් ට්‍රේනින් මෙමරි කෝල් එකෙන් කරන්නේ. හරි. හොඳට කියවන්න බලන්න ඒක.
බලමු අපි ඒක. අරය 2 මීටර වූ තැටියක් ඒකාකාරක කෝණික ත්වරණයකින් භ්‍රමණය වේ. තත්පර 5ක කාලයක් තුළ ඒ කෝණික ප්‍රවේගය 10 රේඩියන්ස් තත්පරයේ සිට 50 රේඩියන්ස් තත්පරය දක්වා වැඩි වූයේ නම් කෝණික ත්වරණය වන්නේ කුමක්ද? දැන් මොනවද දීලා තියෙන්නේ? R දීලා තියෙනවා අරය. ඒක අපිට දැනට වැඩක් නැහැ. ආරම්භක කෝණික ප්‍රවේගය දීලා තියෙනවා ඔමේගා 1. ඒක 10යි. අවසාන කෝණික ප්‍රවේගය දීලා තියෙනවා. ෆයිනල් ඇන්ගියුලර් වෙලොසිටි එක. ඔමේගා 2. ඒක 50යි. T දීලා තියෙනවා. අපෙන් අහන්නේ ඇල්ෆා. එහෙනම් ආය හොඳම සමීකරණය මොකක්ද? ඔමේගා 2 සමානයි ඔමේගා 1 ප්ලස් ඇල්ෆා T. පළවෙනි සමීකරණයට ආය ආදේශ කරන්න තමයි තියෙන්නේ. ආදේශ කරමු බලන්න අපි. එතකොට එනවා ඔමේගා 2 සමානයි ඔමේගා 1 ප්ලස් ඇල්ෆා T. අවසාන කෝණික ප්‍රවේගයට අපි ආදේශ කරන්න ඕනේ මෙතන 50යි. ආරම්භ කෝණික ප්‍රවේගයට අපි දාන්න ඕනේ 10යි. ධන ඇල්ෆා ගුණ කිරීම කාලය වෙලා තියෙන්නේ තප්පර කීයද 5යි. එහෙනම් මෙයා මේ පැත්තට ගේන්න. එතකොට එනවා 50 ඍණ 10 සමානයි 5යි ඇල්ෆා. එතනින් එනවා 40 සමානයි 5යි ඇල්ෆා. එතකොට ඇල්ෆා කියලා කියන්නේ 8යි රේඩියන්ස් වර්ග තත්පරයට කියලා තමයි ඒකකත් එක්ක එන්න ඕනේ. ඒ නිසා පැහැදිලි අනිවාර්යයෙන්ම උත්තරේ 6 වෙනි එකට එන්න ඕනේ 5 වෙනි උත්තරය. හරි. දැන් ළමයි මෙමරි කෝල් කියලා අපි හදන්නෙත් අර නිකන් චූටි ගණන් නෙමෙයි මේ විභාග මට්ටමට එන්න පුළුවන් ප්‍රශ්නම තමයි හදන්නේ. හරිද? කියන්නේ අපි රිවිෂන් එක කරන ප්‍රධාන පාඩමට තව මතක් වෙන්න. හරිද? ඒ කියන්නේ ඒතර තවත් අමතර වැඩ කරනවා. ඒකෙන් තමයි මෙමරි කෝල් ඇඩ්වාන්ස් ට්‍රේනින් එකෙන් කරන්නේ.